මම අද ඔබ සියලු දෙනාම සමග හෙළ වෙදකම රැක ගැනීමට හෙළ වෙදකම යනු කුමක්ද යන්න සිංහල වෙදකම යනු කුමක්ද යන්න විකල්ප වෙදකම යනු කුමක්ද යන්න සාම්ප්‍රදායික වෙදකම යනු කුමක්ද යන්න පිළිබඳව ඔබ සියලු දෙනාම දැනුවත් කිරීමටයි මම මේ අවස්ථාවේදී ඔයාලත් එක්ක මේ සෝද කතාබහේ යෙදෙන්න සැලසෙන්නේ. ඉතින් මේ කතාබහ ආරම්භ කිරීමට කලින් පළමුවෙන්ම මම හෙළ වෙදකමේ රැඳිලා ඉන්න ඔය සියලු දෙනාටම විශේෂයෙන්ම ගුටි වැට වාක් ප්‍රහාර චෝදනා අනන්ත අප්‍රමාණ සැඩ පහරක් මෙන් ගලාගෙන මෙවන් යුගයක මේ සියල්ල දරාගෙන හෙළ වෙදකමේ රැඳිලා ඉන්න මගේ මේ ආදරණීය මිත්‍රවරුන්ට මම හිතනම ආචාර කරනවා හෙළ වෙදකම රැක ගැනීම සඳහා පෙරමුණ ගැනීම සම්බන්ධයි. ඒ වගේම හෙළ වෙදකම පිළිබඳව එදා මම පුංචි කොළු ගැටේ කාලේ අවුරුදු 24යි වයස අද 57යි අවුරුදු 33ක් මේ වෙදකම වෙනුවෙන් කැප වෙන්න සිද්ධ වුණා. මොකද්ද මේ හෙළ වෙදකම කියන එක හොයාගෙන යන්නේ. ඒ තරමක් මුල් අවධියේදී මට අමාරු වුණා. හේතුව හෙළ වෙදකම කියන එක ඇත්තටම සමහර අයට තවම මම දැක්කේ නිසි අවබෝධයක් නැති බව. මොකද හෙළ වෙදකම ඉගෙන ගන්න නම් අපූර්ව 1716කින් පරිපූර්ණ වූ හෙළ රෝඩිය ඉගෙන ගත යුතුයි. හෙළ වෙදකම යනු විජාතරණයට කලින් යක්ෂ නාග දේව ගන්ධර්ව කියලා අපිට හිටියා. අපේ රට එක්සේසත් කළ අපේ රට ස්වයං පෝෂණය කළ මේ මහා සිවුරයන් ඕන අතර හිටපු ශක්තිවන්තම හෙළයා තමයි යක්ෂ ගෝත්‍රිකයන්. ඒ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ජීවන රටාව තමයි ඔවුන්ගේ සුවතාවේ වෙනුවෙන් ලද අත්දැකීම තමයි හෙළ වෙදකම කියන්නේ. හෙළ වෙදකමේ තිබුණා හරි ලස්සන තේමා පාඩයක්. මේ තේමා පාඩේ තමයි සෝර කාණ තත්තා වීදිකා කියන තේමා පාඩේ. යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් නිවැරදි හෙළ වෙදකම අඳුනා ගන්න මම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ විශ්වවිද්‍යාලයක් අපි ආරම්භ කරලා තියෙනවා. මහා රාවණා දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ එයි හෙළ වෙද පරීක්ෂණ ඒකකයේ හා සම්බන්ධ වෙලා මොකක්ද මේ හෙළ වෙදකම කියන එක දැන හැඳින ගැනීමට ඒ පිළිබඳ දීර්ඝ පරීක්ෂණයක යෙදීමට ඔය සියලු දෙනාටම විවෘතව ආරාධනාවක් කරනවා. ඒ වගේම හෙළ වෙදකම සහ දේශීය වෙදකම රැක ගන්න නම් අපි පළමුවෙන්ම අවබෝධ කර යුතු කරුණු කීපයක්ම තියෙනවා. පළවෙනි කරුණ තමයි අපේ රටේ මේ ආදරණීය හෙළයන් සොයලපු විවිධ වූ වෛද්‍ය ක්‍රම තියෙනවා. අපි ගත්තාම බටහිර වෙදකම. බටහිර වෙදකමෙන් සොයච්ච මිනිස්සු ඉන්නවා. ඒකට වෛද්‍ය සභාවක් තියෙනවා. ඒ සභාවේ ඒ වෙදකම නිවැරදිව නියාමනය වෙනවා. ඒ වගේම හෝමියෝපති වෙදකම සොයච්ච මිනිස්සු ඉන්නවා. ඒ වෙදකම නියාමනය කරන්න වෛද්‍ය සභාවක් තියෙනවා. ඒ වගේම සිද්ධ වෙදකමකට මේ විදිහටම තියෙනවා. යුනානියකටත් තියෙනවා. හැබැයි හෙළයන් වෙලා ඉපදිච්ච අපිට මේ මොකද වුනේ? අපේ රටේ ඉඳගෙන කෝ අපිට වෛද්‍ය සභාවක්. ඉතින් මේක හදාගන්නට යන මාර්ගය කුමක්ද කියන එක තමයි අපි විශ්ලේෂණාත්මකව නිරීක්ෂණාත්මකව සහ පරීක්ෂණාත්මකව කියන මේ තුන් කරුණු මත සොයාගත යුත්තේ. මේක බැලෑරුම් කාර්යයක්. බැලෑරුම් කාර්යයක් නොවෙන්න නම් අපි පළමුවෙන්ම එකතු විය යුතුයි එකම එක තේමා පාඩයක් යටතේ. අපි විවිධ මත දරන්න වෙන්න පුළුවන්. අපි විවිධ අදහස් දරන්න වෙන්න පුළුවන්. හැබැයි අපේ මේ ආදරණීය මාතෘ භූමියේ අපේ මුල් වාසීන්ගේ වෙදකම තමයි හෙළ වෙදකම. මේක රැක ගන්න නම් අපි සියලු දෙනාම එකට අත්වල බඳගෙන ආයිතු. ඒ අත්වල බඳගෙන යන්නට නම් අපි එක කෙනෙක් නෑර සියලු දෙනාම එකතු වෙලා මේ සියලු දේ පරීක්ෂණාත්මක දහවුරු කරගන්න යුතුයි. විද්‍යාවකරණයෙන් පස්සේ නිර්මාණය වෙන සිංහල වෙදකම, විද්‍යාවකරණයෙන් කලින් නිර්මාණය වෙන හෙළ වෙදකම, ඒ අනතුරු විවිධ කාලවලදී අපි යුද්ධ කීපයකට මොන දීලා තියෙනවා. විශේෂයෙන්ම මම අපේ වෛද්‍යවරුන්ට බනින්නේ නැහැ. මම අහගෙන හිටියා මෙතනදී අපේ වෛද්‍යවරු අසරණ කරන සමහර කතා කිව්වා.
අපේ වෛද්‍යවරුන් ඇයි මේ වෙදකම රැකගත්තේ? ගුරු මුස්තිය තියාගෙන ඉන්නේ නැත්නම් අපි අද මෙතනක් නැහැ. 1505 දී ලෝපෝ සෝවියට් ජූසෝ කියන්නේ මහා සෙන්පතිය එනවා අපේ රට අල්ලගන්නට පෘතුගීසි ලිස්බන් නාරේසි. ටික දවසක් යනකොට 1562 දී මතකයේ හැටියට අවුරුදු 54කට පස්සේ මුල්ලේරියා මහා සටන දකින්න අය එදා පළදිනවා ඔය මුල්ලේරියා වෙල ලේක හැරෙනවා. එදා දැක්කේ අංගම්පොර ශිල්පීන්ගේ සටන. එදා තමයි වුන් හිතුවේ අපේ මේ වෙදකම ඉක්මනින් නැති කර දාන්න. අනේ ඒ නිසා අපේ පැරණන් හැදුවා පිට දෙන්න එපා කියන ඒ පණිවිඩය. අනේ එදා නිසා මේ වෙනකම්ම ඒ પરම්පරාවල් ඒ වෙදකම පිටට දුන්නේ නැහැ. ඒ හින්දාම තමයි අපිට මේ වෙදකම ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වගේම මම ඉල්ලනවා තව එක දෙයක්. අද අපි යම් කිසි කෙනෙක් අපේ ඔළුව මත නැගලා අඟේ ඉඳගෙන කන කනට අපි පත් වෙලා හමාරයි. අපේ වෙදකම නැති කරන තැනට විවිධ කුමන්ත්‍රණ එළියෙන් පවතින. මම ආසයි අපේ වෙදකම නියාමනය කරන්නට ඒ පිළිබඳව හොඳ දැනුමක් තියෙන මිනිස්සු වෙනවා. අපේ වෙදකම නියාමනය කරන්න යන කට්ටියට හෙළ වෙදකම දන්නේ නැහැ. හෙළ වෙද මහත්තුරුන්ට ආයුර්වේදය දන්නේ නැහැ. කොහෙද යන්නේ මල්ලි පොල් වගේ. මෙන්න මේ දෙක තමයි නැති කරගත යුත්තේ. ඒ සඳහා ඒ වෙදකම දන්න අයට ඒ වෙදකම නියාමනය කරන්නයි අවස්ථාවක් ලබා දිය යුත්තේ. වෙදකම නොදන්න අය නියාමනය කිරීමට පැමිණීම තමයි මේ වෙදකමේ අභාවය. ඒ නිසා හෙළයන් කියන්නේ පසුපසට පාදු තිබු අය නෙවෙයි. යටත් විජිතයන් තුනකට මැදිව තමයි චිත්ත ඒකාග්‍රතාවය සහ ප්‍රඥාව අවදි කරමින් තම සෝශක්තිය නැවත මේ ජන්මභූමිය රැකගත් මිනිස්සු හෙළයන් කියන්නේ. ඒ තුල තියෙන්නේ දැනුමකට සීමා වෙච්ච වෙදකමක් නෙවෙයි. ඕංගාව තියෙන ප්‍රඥාව අවදි කරමින් හැමදාම අලුත් දේ සොයමින් ගිහිල්ලා සොයාගන්න වෙදකම. ඒක අපි ඔප්පු කරලා පෙන්නවා. අපි මේ අහිංසක වෙද මහත්තුරු කොවිඩ් කාලේ තමන්ට පුළුවන් විදිහට බෙහෙත් හදලා අපේ අහිංසක හෙළයන් රැක්කා. ඒක රැක්කේ කොහොමද? එදා හෙළයන් අපිට දායාද කරපු එක ධ්‍යානයක් තිබ්බා. අද අපේ අහිංසක වෙද මහත්තුරු බයිනෝ ෆිසිකල් ඇනටොමි දන්නේ නැහැ කියලා. අපේ හෙළයන්ට පුළුවන් ෆිසිකල් ඇනටොමි ඕන වෛද්‍ය විද්‍යාව කියන දත්තක උගන්වන්න හෙළ වෙදකමේ තියෙනවා යක්ෂ ගෝත්‍රිකයන් භාවිතා කරපු එක ධ්‍යානයක්. ඒකට කියනවා අභිමුරාගත ධ්‍යානය කියලා. මේ අභිමුරාගත ධ්‍යානය වලට කෙනාට පේනවා තවත් කෙනෙක්ගේ සිරුර ඒ ඉන්ද්‍රියන් ගමන් කරන ආකාරය. ඉන්ද්‍රියන් නිවැරදි ක්‍රියා කරන ආකාරය. මෙන්න මේක නෙවෙයිද අපේ වෙද මහත්තයා සමාජ ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. එයා හොඳ දක්ෂ ගොඩි. හැබැයි නාඩි අල්ලලා තියෙනවා පොතට දෙලේ තියෙන්නේ. ඒක තමයි එකම සාක්ෂිය ඒ මුරාගත ධ්‍යානය වඩපු කෙනා අන්න එහෙම තමයි ලෙඩ හොයලා දෙන්නේ. ඉතින් එහෙම ආයක මොකද ෆිසිකල් ඇනටොමි. අපේ ෆිසිකල් ඇනටොමි තමයි අභිමුරාගත ධ්‍යානය. ඒ වගේම තමයි දේශීය වෙදකම කියන කොටස් 8ක් නෙවෙයි ඒකේ හෙළවෙදකම කියන කොටස් 21ක්. පළවෙනි එක තමයි අපි කියන්නේ මන බල චිකිත්සාව. ඒක වෛද්‍යවරයාට පමණයි ඒ චිකිත්සාව වෙන් වෙන්නේ. මනසින් බලගන්විය යුතුයි වෛද්‍යවරයා. මොකද හදිසියේ මලියෙක් පෑගිලා ගහකින් නැතිලා අද අපිට තියෙනවා කන්දි වෙදකම් කැලුම් බෙදුම්. නමුත් හෙළයන්ගේ වෙදකම් තමයි ගස් වෙදකම්. එදා ගහකින් වෙදකම් තමයි මිනිස්සේ කාර්යදයකටපත් වුනේ. අද වාහන තියෙනවා. ඒක අපි කැලුම් බෙදුම් කියලා කියනවා. ඉතින් මේ හින්දා අපි කවුද? මොකද්ද මේ හෙළ වෙදකම? මොකද්ද මේ සිංහල වෙදකම? මේ සියල්ල අපි සොයායි. මේ සියලු දෙනාට විවෘත ආරාධනා කරනවා. මම හිතනවා මෙතන කාලේ නෑ මට ලොකු කතාවක් කියලා දෙන්න. හෙළ වෙදකම පිළිබඳ පරිශ්‍රණවල නියැලෙන්න ඒ සඳහා ධෛර්යයක් ශක්තියක් දෙන්න මම සමස්ත ලංකා හෙළ වෙද සංගමේ මහලේකම්වරයා හැටියට දිවුරා සපත කරන ඔබ සියලු දෙනා ඉදිරියේදී ඕනම දුකකදී හෙළ වෙදකම රැක ගන්න දෙන අයව අපි රකින්න බවට එකවර දෙවරක් තුන්වරක් මම නැවතත් සපත කරනවා හෙළ වෙද රාළ මේ රටේ ජීවනාලීට උරදුන් උත්තරීතර වී ඔව් හැමදාම වෙද විරුවේ යුද විරුවන් වගේම වෙද විරුවත් මේ රට රැක්කා ඉදිරියේදී
ඒ සියලු දේ කිරීමට ධෛර්ය හා ශක්තිය දෙනවාට පොරොන්දු වෙමින් ඔබ සියලු දෙනාටම සියක් ආවිලව ආවඩා ආයුබෝ වේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා වාසනාවන්ත සුබ සන්ධ්‍යාවකට සුබ දතු ගෙනීමෙන් ආයුබෝ වේවා